ආයුබෝවන්. ඉතින් කොහොමද ඔයාලට? සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය සඳහා ලංකාවේ අංක 1 YouTube නාලිකාව GKSL වෙතින් තරග විභාග සඳහා සූදානම් වන ඔබ වෙනුවෙන්ම 2026 වසරේ ජනවාරි මාසයේ දේශීය විදේශීය ක්‍රීඩා කාලීන සිදුවීම් ප්‍රශ්න හා පිළිතුරු 20ක්ම ගෙනාවා. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම තරඟ විභාගයකට සූදානම් වන ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි. ඒ වගේම රජයේ විභාග ඉලක්ක කරගත් අපේ සුවිශේෂී සාමාන්‍ය දැනුම හා කාලීන සිදුවීම් PDF නිබන්ධන කට්ටලය ගැන විස්තර දැනගන්න 076 855 36 31 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. හරි එහෙනම් channel එකේ intro එක බලලා අපි ප්‍රශ්න බලමු. ප්‍රශ්න අංක 1. දත්ත මත පදනම් වූ ඩිජිටල් කෘෂි කර්මාන්තයක් වෙනුවෙන් නිල වශයෙන් එළිදැක් වූ ජාතික ඩිජිටල් වේදිකාව කුමක්ද? Cropix පද්ධතිය. ප්‍රශ්න අංක 2. ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශය යටතේ මෙගාවොට් 5ක ධාරිතාවෙන් යුතු ටර්බයින් භාවිතයෙන් නිම කළ ප්‍රථම සුළං බල ව්‍යාපෘතිය කුමක්ද? මන්නාරම වින්ස්කේප් සුළං විදුලි බලාගාරය. ප්‍රශ්න අංක 3. ලොව විශාලතම ස්වභාවික දම් පැහැති මැණික කුමක්ද? ස්ටාෆ් පියෝලෑන්ඩ් මැණික. ප්‍රශ්න අංක 4. සිය සේවා කාලය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ගිය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය කවුද? ජූලි චං මහත්මිය. ප්‍රශ්න අංක 5. ලෝක ප්‍රකට ට්‍රිප් ඇඩ්වයිසර් වෙබ් අඩවිය 2026 වසරේ හොඳම මදු සමය ගමනාන්ත ස්ථාන 10 අතරට නම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශය කුමක්ද? ගාල්ල. ගාල්ල ලෝකයේ වඩාත්ම සංකේතාත්මක ආදර හැඟීම් සහිත ස්ථාන අතර 5 වෙනි තැනට පත්වී ඇති අතර ඉන්දුනීසියාවේ බාලි දූපත එහි පරම ස්ථානයේ පසුවනවා. ප්‍රශ්න අංක 6. ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අපරානුමත කර තිබෙන සංවිධානාත්මක අපරාධයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ එහි අතුරු බලගැන්වීමේ ව්‍යවස්ථාවක් වන තැනැත්තන් වෙළඳාම නිවාරණය පිටු දෙකීම සහ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බලගැන්වීම සඳහා වන ප්‍රොටෝකෝලය කුමක්ද? පළමු ප්‍රොටෝකෝලය. ප්‍රශ්න අංක 7. ලෝක ලාදුරු දිනය යෙදෙන්නේ කවදාටද? ජනවාරි 25 වනදාට. ප්‍රශ්න අංක 8. ශ්‍රී ලාංකීය සිනමාවට වසර 79ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 54ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ සමුරු මුද්දරයට එක් කර ඇත්තේ චාගේරුවද? අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව. ප්‍රශ්න අංක 9. 2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව රක්ෂිතයක් කළ ලංකාවේ දෙවනි විශාලතම වනාන්තරය කුමක්ද? නිල්ගල වනාන්තරය. රජයේ තරග විභාග සඳහා සාමාන්‍ය දැනීමට ලංකාවේ අංක 1 YouTube නාලිකාව GKSL අපේ channel එකේ subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා තියාගන්න. ප්‍රශ්න අංක 10. 41 වන ලෝක විවාහකරු රජින තරගයේ 3 වන ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකික කාන්තාව කවුද? සබීනා යූසුෆ් මහත්මිය. ප්‍රශ්න අංක 11. එම ලෝක විවාහකරු රජින තරගයේ කිරුළ හිමි වූයේ කාටද? තායිලන්තයේ චනිතා සීඩකට් ක්‍රීතෝන් මහත්මියට. ප්‍රශ්න අංක 12. හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව සමරන ආගමික උත්සවය කුමක්ද? තයිපුංගල් උත්සවය. ප්‍රශ්න අංක 13. 2025 වසරේ ජාතික විදුලි බල පද්ධතියට එක් කළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව කොපමණද? මෙගාවොට් 2695ක්. රජයේ විභාග ඉලක්ක කරගත් සාමාන්‍ය දැනුම හා කාලීන සිදුවීම් PDF නිබන්ධන කට්ටලය ඉක්මනින්ම ලබා ගන්න 076 855 36 31 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ප්‍රශ්න අංක 18. වසර 400ක් පැරණි තැපැල් සේවය පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිමා කළ රට කුමක්ද? ඩෙන්මාර්කය. ප්‍රශ්න අංක 15.
අමෙරිකානු අත්අඩංගුවට පත් වූ වෙනිසුවෙලාවේ ජනාධිපතිවරයා කවුද? නිකොලස් මදුරෝ. ප්‍රශ්න අංක 16. ජපානයේ අභිභවා යමින් ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත් වූ රට කුමක්ද? ඉන්දියාව. ප්‍රශ්න අංක 17. ඔස්කාර් සම්මානයේ ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වූ චිත්‍රපටය කුමක්ද? සිනර්ස් චිත්‍රපටය. ප්‍රශ්න අංක 18. ආරක්ෂක හේතුන් මත 2026 ලෝක කුසලාන T20 තරඟාවලියෙන් ඉවත් වූ රට කුමක්ද? බංග්ලාදේශය. ප්‍රශ්න අංක 19. බංග්ලාදේශය වෙනුවට තරඟාවලියට ඇතුළත් වූ රට කුමක්ද? ස්කොට්ලන්තය. ප්‍රශ්න අංක 20. 2026 FIFA ලෝක කුසලානය පැවැත්වීමට නියමිත රටවල් ත්‍රිත්වය කුමක්ද? ඔබේ පිළිතුර කමෙන්ට් කරන්න. රෙජිස්ට්‍රා සේවයේ බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගට සූදානම් වන ඔබට GKSL වෙතින් අගනාවටිනා නිබන්ධන කට්ටලයක්. රෙජිස්ට්‍රා ක්ෂේත්‍රයේ සාමාන්‍ය දැනීම, දේශීය හා විදේශීය කාලීන සිදුවීම් හා සාමාන්‍ය දැනීම් අඩංගු නිබන්ධන කට්ටලයක් අපි සැකසුවා. මෙම නිබන්ධන කට්ටලය සාමාන්‍ය දැනීම 1000ක්, අනුමාන සාමාන්‍ය දැනීම 100ක්, රෙජිස්ට්‍රා ක්ෂේත්‍රයේ සම්බන්ධ වැදගත් ලිපි 2025 වසරේ කාලීන සිදුවීම් 700ක්, 2024 වසරේ කාලීන සිදුවීම් 150ක්, මහ බැංකු වාර්තාව, ජනසංගණන වාර්තාව ඇසුරින් 120ක්, ආර්ථික සාමාන්‍ය දැනීම 100ක්, ප්‍රශ්න හා පිළිතුරු PDF ලෙස අඩංගු වෙනවා. මේ ඔක්කොම රුපියල් 1000ක් පමණයි. විනාඩි 5න් ඔක්කොම PDF ලබා ගන්න දැන්ම 076 855 3631ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේ නිබන්ධන කට්ටලය ඔයාලග තියෙන්නම ඕන එකක්. රීඩියෝ හොඳයි කියලා හිතනනම් ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න GKSL අපේ channel එකට දැම්ම subscribe කරලා තියාගන්න. දැන් වගේ තවත් වැදගත් වීඩියෝස්ෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.